වසීකරුණක් පැත්ත ප්‍රතිල කතා කරමු විශේෂ ගෙවල් ආරක්ෂාව. ගෙදරට හදිහුණේවක් කරා නම් වෙනත් විනයක් කරා නම් එහෙම නැත්නම් මොනේ පිල්ලුවක් බැඳුවා නම් නැත්නම් මලගිය කෙනෙක් බඳලා තියෙනවා. ඒ ගෙවල් වල සියලුම දෝෂ ඒවා ශරීරගත අපි තමාර කට්ටිය බඳවන ඒවා ශරීරයෙන් අයින් කරනවා. ගෙවල් ආරක්ෂාව ගෙවල් භූමි පාළු වෙන වැඩ කටයුතු කරනවා. ඒ භූමි ආරක්ෂාව බහිරව පූජා කටයුතු සිදු කරනවා. එහෙම කේන්දරයේ බල්ලා ග්‍රහාපල වලට ඒ රාෂ්ටක ජම්මේ රාෂ්ටක ආදී වශයෙන් ඒ ග්‍රහාපල නොඑක් විදිහට බලපානවා. ඒ අනුව වෙන කටයුතු සිදු කරනවා. උලාවස ගණනාවක සිට සිය මුතුන් මිත්තන්ගෙන් ආවාශය ලබා සියලුම සරෝජන වශී බන්ධ ඇතුළු යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය කරන පූජ්‍ය බෝධන කන්දේරද හාමුදුරුවෝ උලෑනු ගුරුකමක් වගකීමක් සහිතව දුක් විඳින දේශිත දරුවන් සඳහා පිළිසරණක් වී ආශිර්වාද ලබා දෙනු ඇත. විශේෂයෙන්ම විදේශගත වී සිටින දුක් විඳින දරුවන් සඳහා විශේෂ ගුරුකම් ශාස්ත්‍රයෙන් කටයුතු කර ඕනෑම ගැටලුවක් එසනින් විසඳනු ඇත. 88 වගේ පැවිදි වෙන්නේ. ඒ පැවිදි වීමත් සමග මම අපේ පැවිදි වෙච්ච පන්සලෙන් අපේ අස්සාත්‍රයේ කටයුතු මෙතන ප්‍රගුණ කරගන්නවා. පොඩි කාලේ ඉඳලම අපේ ගුරු දේවතාවුන් වහන්සේගෙන්. එතකොට මගේ තාත්තා ගන්නකොට අපේ පරම්පරාව ගන්නකොට මාතර බෝධරකන්දේ වෙදමැදුර. එතකොට විශේෂයෙන් අපේ සීයගෙන් ලොකු තාත්තගෙන් ඊට පස්සේ අපේ තාත්තා දැනගත්ත තාත්තා සමාජ සේවා කටයුතු නිසා ඒ ටික හරියාකාරව සිද්ධ කරේ නැහැ. නමුත් සීයගෙන් ලොකු තාත්තගෙන් මම මේ පරම්පරාවෙන් එන වෙදහෙදකම ඊට පස්සේ গুপ্ত විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ඔය කියන විෂය පිළිබඳ ඒ පොඩි කාලේ ඉඳලම මේ සඳහා අනුගත වෙනවා. ඊට පස්සේ එයාලා සමග එකතු වෙනවා. එකතු වෙලා ඒ වැඩ කටයුතු සහ සම්බන්ධ වෙනවා. අධ්‍යක්ෂින් කොටක් අරගත්තා. අධ්‍යක්ෂින් අරගෙන මම 98 වගේ ඉඳලා තමයි මේ කටයුතු වලට 98 2000 වගේ කාලය තුලදී මම මේක විෂයක් හැටියට අරගෙන මම මේ කටයුතු සිද්ධ කරන්න පටන් ගන්නවා. පරම්පරාවෙන් එන දේක් ඉගෙන ගන්න Tamanට තහවුරු කරගෙන තියෙන්න ඕන. අඩුම ගානේ ඉතින් දැන් මේ වෙනකොට අර ගුරුන්නාසේ මේ ගුරුන්නාසේ සමස්ත ලංකා අරග මේකින් කියලා ඕන තරම් සහතික දෙනවා. ඒ සහතික වලට ගොඩක් ඉතින් රුපියල් ලක්ෂය දෙක වියදම් කරාම ඒ සහතිකය ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙනත් දේවල් ඉතින් ගොඩක් දේවල් මේ සමාජයේ මේ වෙනකොට මිල මුදලට සිද්ධ වෙනවා. නමුත් සම්පදාය ඇත්ත බොරු වෙලා තියෙනවා. ඒ ආදී වශයෙන් තමයි මේ ගමන යන්නේ. ඒක නිසා ගොඩක් දිනේ කතරමං වෙලා තියෙන මේ කටයුතු වලදී. අපිට ඉතින් බොහෝ වෙලාවට අපි මේ වැඩ කටයුතු සිද්ධ කරනවා. ඉතින් අපිට බොහෝ දිනෙක ඒ වගේ තැන් වලට විශාල වශයෙන් මුදල් වියදම් කළා, රැවටිලා, අසරණ වෙලා අපේ ළඟට ඇවිල්ලා වැඩ කටයුතු කරගෙන මේ මිනිස්සු සූපත් වෙලා තියෙන ලෙඩ්ඩු. අනිත් පැත්තෙන් යంత్ర මන්ත්‍ර පැත්තෙන් ඒ යාග හෝම පැත්තෙන් ඒ කටයුතු සිද්ධ කරගෙන ඒ පිළිස සෙට් කරගෙන තියෙනවා. බුද්ධ දර්ශනය මේක ගන්නකොට විශේෂයෙන්ම පන්සල කියන්නේ පාරම්පරිකව ගුරු හරුකම්. එතෙන්දී පොතේ පතේ දැනුම අවබෝධය පන්සලෙන් තමයි ඉස්සෙල්ලම ආයන්න කියුනේ. ඉස්සෙල්ලා පිරිවෙන්න තිබුණේ. පිරිවෙන් තිබුණා. එතකොට පන්සලෙන් තමයි ඉස්කෝලේ පටන් ගත්තේ. එතකොට ඒ විතරක් නෙමෙයි මේ අපේ පාරම්පරික උරුමය පන්සල තුල තමයි අන්තර්ගත වුනේ. පන්සල තුල තමයි ඒක අනුගත වුනේ. ඉතින් ඒ තුලින් නස්සාත්‍ර කටයුතු ගන්නකොට ඔය වෙදහෙදකම ගන්නකොට අපේ ගිහි පිරිස වගේම පන්සල් වල හිටපු නායක ස්වාමීන් වහන්සේලා ඉතා උසස් වූ ස්වාමීන් වහන්සේලා ඒවා හරියට ඔයට කටයුතු සිද්ධ කරා. එහෙම ක්‍රමයක් තියෙනවා. මොකද බුදුරජාණන් බුද්ධ දර්ශනයත් එක්කත් එන ඒ සිරිත් එක්ක මේක පිරිසුදු ලෙස මනාලද පිරිසුදු ලෙස කරාට පස්සේ විශාල බලයක් ශක්තියක් ඇති කර ගැනීම හැකියාව ශක්තිය තියෙනවා. ඉතින් අද වෙනකොට ඉතින් ඔය නොඑක් විදිහට බලි පූජා නොඑක් විදිහට තටු හැදුවට නමුත් ඒව ජීවම් කරන ක්‍රම ඒව අඩුපාඩු ඒ මිනිස්සුවත් දන්නේ නැහැ. ඉතින් ඒව හරියාකාරව ඒ තිය යුතු පුද තියලා අවශ්‍ය දිෂ්ටි ඒට දැන් නොඑක් දිෂ්ටි තියෙනවා. ඉතින් ඒව දිෂ්ටි කරලා ඊට පස්සේ සිද්ධි පලිප්පු ඔය ආදි වශයෙන් ඒවා තියෙනවා. ඉතින් ඔබතුමාට මේක අමුතුවෙන් කියන ඔබතුමාට යම් අවබෝධයක් ඇති. ඉතින් ඒ ආදී වශයෙන් තමයි මේ කටයුතු සිද්ධ කරන්න ඕන. එහෙම නැතුව තටුවක් පෙන්නුව තරමටම මිනිස්යාගේ ස්වරූපය පෙන්වුම් කර තරමටම කටින් කතා කර තරමටම මේ ගුරෙක් වෙන්නේ නැහැ මහත්තයෝ. මට ඕනම දෙයක් පුළුවන්. විශේෂයෙන් වසීකරුණක් පැත්ත ප්‍රතිල කතා කරමු. විශේෂ ගෙවල් ආරක්ෂාව. ගෙදරට හදිහුණේවක් කරා නම් වෙනත් විනයක් කරා නම් එහෙම නැත්නම් මොනේ පිල්ලුවක් බැඳුවා නම් නැත්නම් මලගිය කෙනෙක් බඳලා තියෙනවා. ඒ ගෙවල් වල සියලුම දෝෂ ඒවා ශරීරගත අපි සමහර කට්ටිය බඳවන ඒවා ශරීරයෙන් අයින් කරනවා. ගෙවල් ආරක්ෂාව ගෙවල් භූමි පාළු වෙන වැඩ කටයුතු කරනවා. ඒ භූමි ආරක්ෂාව බහිරව පූජා කටයුතු සිදු කරනවා. එහෙම කේන්දරයේ බල්ලා ග්‍රහාපල වලට ඒ රාෂ්ටක ජම්මේ රාෂ්ටක ආදී වශයෙන් ඒ ග්‍රහාපල නොඑක් විදිහට බලපානවා. ඒ අනුව වැඩ කටයුතු සිදු කරනවා. ඊට අමතරව බඩට වින දුන්නට පස්සේ වෙන වසවිස කරනට පස්සේ ඒ වෙනුවට තැඹිලි ආදී වශයෙන්
අතුල්ලා යන්ත්‍ර දාලා ඊට පස්සේ වෙනද ව්‍යාපාර කටයුතු වල පාළුව නැති කරලා ඒව ආරක්ෂාව දාලා ඒ කටයුතු විතරක් නෙමෙයි. ඉතින් ගෙදර අපි ගන්නකොට අමුසමි වේද ගොඩක් තියෙනවා මේ වෙනකොට. ඔව් වෙලාවට දරුවෝ අසරණයි, ගෙදර ස්වාමි පුරුෂයා අසරණ තැන් තියෙනවා, ස්වාමි දියණිය අසරණ තැන් තියෙනවා. ඉතින් ඒව සකස් කරනවා. ඊට අමතරව කලක් බොහොම සෙනෙහසින් ආදරය කරලා බොහෝ වෙලාවට මග හැර යන පිරිමිත් ඉන්න වගේම අනිත් පැත්තෙන් තරුණ පිරිසක් ඉන්නවා. ඒ ආදී කටයුතු ඒ ඕනම දෙයක් නිසියාකාරව සිරිත් විරිත් පිළිවෙත් ඇතුව අපිට වැඩකට සිද්ධ කරන්න පුළුවන් හැම පැත්තකින්ම මගේ හැකියාව ශක්තිය මේ වෙනකොට මම තහවුරු කරලා තියෙනවා. මට ඇත්තට මගේ ගුරුවරුන්ගේ වරමින් මගේ අවබෝධයත් එක්ක දැනුමින් මට ඒකට සිද්ධ කරන්න පුළුවන් හැකියාව ශක්තිය 100%ක්ම තියෙනවා. ඒ පිල්ලු කියන කතාව මේ වර්තමානයේ වෙනකොට අපිට කොහෙත් මේක කරන්න බෑ. ඒක මම පිළිගන්නේම නැහැ. ඒකට ඇත්තට මේ වෙච්ච ඒ වෙනුවෙන් පේවුණු පිරිසක් ඒ වෙනුවෙන් අපිට අවශ්‍ය මැරිච්ච සත්තු හෝ වේවා එහෙම නැත්නම් අපි වෙරිච්ච බින්දි දරුවන්ගේ ඒව ආදී වශයෙන් ඒවට නියමානුකූල දෘෂ්ටි කරලා එහෙම දෙයක් තිබ්බා. මම නම් හිතන්නේ මේ වෙනකොට ලංකාවේ කිසිම කෙටු මෙහෙම කරන්නේ එහෙම හිටියත් මේ වෙනකොට අභාවයට කියලා තියෙනවා. ඒ කතාවට ගහනවා මෙහෙම පුළුවන් ඔයාට මේ දේ මම කරා. දැන් ඔයාට ඒ දේ හරි ගියේ නෑ නේද? ඔයාට මේ දේ මෙහෙම වෙලා තියෙනවා. ඔයාට මේ දේෙන් කපන්න ඕන. මේන් ඔයා හරකෙක් නිදහස් කරන්න ඕන. ඔයා කුකුලෙක් නිදහස් කරන්න ඕන. ඔයා එළුවෙක් නිදහස් කරන්න ඕන. ඔයා අර දේවාලට මේ වෙන්න ඕන කියලා නොයෙක් විදිහ මිනිස්සුන් මනුස්සයන්ගේ හරක බේර ගන්න මෙච්චර ඕන අච්චර ඕන. දැන් ඔබතුමාට බලා ගන්න පුළුවන් ඉස්සරහට. නේද මම අහන දේ තමයි දැන් බොහොමසේ දැන් හරක් 100 ගණන් සත්තු එළුව කුකුල ඒවා අපි අත්ත වශයෙන් මේව නිදහස් කරපුවා කට්ටිය නිදහස් කරපුවා. ඊට පස්සේ අපි අපේ යම් ග්‍රහපල වෙනුවෙන් හෝ වේවා අපේ හිතේ සතුටින් හෝ වේවා අපි නිදහස් කරපුවා. ඔබතුමාට දැන් ඉස්සරහට ඒ අපේ ජනතාවට ලෝකවාසී රටවාසී මිනිස්සුන්ට පෙන්වන්න පුළුවන්. එළුවොත් ඉන්නවා, කුකුල්ලොත් ඉන්නවා. ඒ සත්තු වර්ග කීපයක් වෙනුම නිදහස් කරලා. දැන් අපේ හරියට මෙහෙ ඉඳලා පිටරටේ මිනිස්සුන්ට මේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන්න පුළුවන්ද? ඔව් ඒක පුළුවන්. හැබැයි ඒ පුළුවන් කරන අපි එයාලගේ කාල හෝරාවල් එක අරගෙන හරියාකාරව ඒ හෝරාවන් සම්බන්ධ වෙන ඒ කාලය සම්බන්ධ වෙන ඒ දිස්ත්‍රි සම්බන්ධ වෙන ඒවා අපි හරියට බලා සොයාගෙන ඕනේ වැඩ කටයුතු කරන්න. එහෙම නැතුව කිව්ව පළියට කරන්න බෑ ඇත්තට. ඕනම කෙනෙක් වැඩ කටයුත්තක් කරන කලින් අපි හරියට වෙලාව බලන්න ඕනේ. වෙලාව බලන්න ඕන. ග්‍රහචාරය කොහොමද? එයාගේ මේ වෙලාව කොයි වෙලාවට පක්ෂිය රජ වෙන වෙලාවල් තියෙනවා. එයාගේ ජය වෙන වෙලාවක් තියෙනවා. ජය වෙන වෙලාවට තමයි එයාගේ නාමෙට එයාගේ දිස්ත්‍රිය එයාගේ මන්ත්‍රය හරි යන්ත්‍රය හරි මොනවා හරි වෙනත් ගැටලුවක් හෝ වේවා වසියක් හෝ වේවා දිස්ත්‍රි කරලා හරියට ජීවම සකස් කර ගන්න ඕන එයාගේ වෙලාවෙන් ජය වෙන වෙලාව. ඉතින් පුතා මෙහෙමයි මම අද තියෙන විශේෂයෙන් අපේ මේ ඔබතුමාට දැකලා ගන්න පුළුවන් මේක අපේ සාම්ප්‍රදායික ලෙස පරම්පරාවෙන් මොන පුතා පොඩ්ඩක් ඕක ගන්න. අපේ පරම්පරාවෙන් දැන් අපි යන්ත්‍රයක් ජීවම් කළා හෝ ආඳුනක් ජීවම් කළා හෝ ගෙනියන්න පරම්පරාවෙන් පුතා ඕක වගේ හරසාක්ෂි කාටවත් නැහැ. ඒවා එහෙම තියෙනවා. ඉතින් අපේ ඕකේ අඳුනා එහෙමත් තියෙනවා. අපි එහෙම තමයි වැඩ කටයුතු ටික පාරම්පරික දෙයක් මේක. අපිට ඒ ජීවම් කළා ඈත ගමනක් යනකොට ගෙදරකට යනවා කිල්ලක් නොවන විදියට අපිට සකස් කරලා තියෙනවා. මේක අවුරුදු කීයකද? මේක සාමාන්‍යයෙන් අවුරුදු 550කට වැඩිය පරණයි පුතා. ඔව්. පුස්කොළ පොත් කියන්නේ දැන් පරම්පරාවක් සමහරක් කට්ටිය නෑ කියන්න පුළුවන්. අපිට පරම්පරාවෙන් ආව පුස්කොළ පොත් මේ අත මෙතන තව 100ක් ගේන්න පුළුවන්. නමුත් මේ අපිට දැනුවත් කිරීමේ වැඩසටහන නිසා නෑ මම දැක්ක ඔබ වහන්සේගේ විහාරස්ථානේ සෑහෙන විහාරස්ථාන ඔබතුමා දකින්න ඇති. ඉතින් ඇත්තටම අද එකක් අරන් ආවේ. මේකේ සියලුම දේ අර අයන්නේ ඉඳලා සියලුම දේ මේකේ අන්තර්ගතව තියෙන ඕනම දෙයකට ඕනම ලෙඩකට වෙදහෙත් පොත් වෙනම තියෙන. නමුත් මේකෙත් කොළ 100ක් තිබුණා 50ක වෙදහෙලකමක් තියෙනවා. ඒ වෙදහෙලකම් වලදීත් අපි විසබානකොට මන්ත්‍ර පාවිච්චි කරන ඒ ආදී වශයෙන් හැම දෙයකට මේක අවශ්‍ය බොහොමයක් තියෙනවා. මේක දැන් මේක ගන්නකොට මහත්තයා මේකත් අපි යන්ත්‍ර වගේ ජීවම් කළා අපි අරන් යනවා මේකේ ආරක්ෂාව ශක්තිය ඇති කළා. ඕක අපිව සාමාන්‍යයෙන් ගෙදරකට ඕක සාමාන්‍යයෙන් මේකත් අවුරුදු 50කට 100කට පරණයි. පරණ දෙයක්. ඔව්. ඉතින් ඒකෙත් අපි වැලිගල්ල ආරක්ෂාවක් සකස් කරගෙන යනවා. අවුරුදු 89ක් වෙන එකට. අවුරුදු 89ක් විතර වගේ යනවා. මේ ඒව තමයි මේ අවශ්‍ය දේවල් සාම්ප්‍රදායික මේ හැම එකම අරන් යන්න බෑද? බෑ. හැම එකම අරන් යන්න අවශ්‍ය විදිහේ. දැන් අපි දකිනවා දැන් අපි අයිස් ගෙනව ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ. ඔව්. ඒ වගේ මේ එක එක දේවල් තියෙනවා නේද? එක එක දේවල් තියෙනවා. ඒව පරම්පරාවෙන් එන්න ඕන. තමන්ට ලැබිලා හිමිකමකුත් තියෙන්න ඕන. ඉතින් එහෙම නැතුව බරුවට ඒ කරාට වැඩක් නැහැ, තේරුමක් නැහැ. අපිට ඒ දේවල් ඒ යන්ත්‍ර ටික වැල් ටික ඒ ආදී වශයෙන් අඳුනගෙන ඉන්න ඒ ටික අපි ඒව බොහොම පාරිශුද්ධ තත්ත්වයෙන් තියාගෙන තියෙන ඒවා. සියලුම ස්ත්‍රී පුරුෂ වශයෙන් ගුරුකම් හැරදී අයෝ විපාමුලට ගෙනවා දෙන්නේ. පෙම්වතාව පෙම්වතිය ඔබ මත හරින ලං කර දෙන්නේ. ඔබගේ ප්‍රේමයට විමෝපිය කැමැත්ත ලබා දෙන්නේ. අනියම් ප්‍රේමයෙන් මුදවා විවිධ හෝසමියා අවනත කර දෙන්නේ.
ධනලාභ හා ව්‍යාපාර දියුණුව සඳහා සියලුම ශාන්ති කර්ම සිදු කර දෙමින් විවාහ හා නඩු හබජය රැකියාව ලබා ගැනීමට තිබෙන බාධක මගහැර දෙමින් ප්‍රමාද වන විවාහයට තිබෙන බාධක මගහැර දෙමින් අමවිනා කොඩිවිනිවත් කිරීම ඇතුළු සියලුම ශාන්ති කර්ම රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් ඔබ සියලු දෙනාට අවශ්‍ය කාරණය ඒ ආකාරයෙන් ඉෂ්ට කර දෙමින් කිසිවෙකුට සමකල නොහැකියි.